මම මේ ඉස්කෝලේ ගෙනියන ওই බෑග් එක. ඔබතුමා හිතන්නේ මේකේ බර කොච්චරක් කියලාද? කිලෝ 1ක්ද 2ක්ද 3ක්ද නැත්නම් ඊට වැඩිද? sorry ඊට වැඩි. ඊට වැඩි. ඔව් මේකේ බර කිලෝ 5මාරක්. දැන් මා විශ්වාස නැත්තම් ඔබතුමා ওই ටයිම් ටේබල් එක පොඩ්ඩක් උස්සලා පෙන්නන්න. දැන් හැමෝටම මා විශ්වාස කරන්න පුළුවන්. මං මේ බර බෑග් එක ගෙනාවේ තර්ස්ඩේ ටයිම් ටේබල් එකට. දැන් හොඳට මතක් කරලා බලන්න. ඔය ආන්ටිලා අංකල්ලාගෙන් බබාලා මේ බර කොඳු කැඩෙන බෑග් ගෙනියනවා. එතකොට ඒ බබාලා කොයිතරම් ඔයගොල්ලෝට කම්ප්ලේන් කරලා තියනවද මේ බෑග් ගැන? හැබැයි කවදාවත් හරි ඔයගොල්ලෝට පොසිටිව් රෙස්පොන්ස් එකක් දීලා තියනවද? හොඳට මතක් කරලා බලන්න. අපේ මේ බෑග් හින්දා සමහරක් තව ළමයින්ගේ කොඳු ඇටපොළවල් ඇද වෙනවා. මේ බෑග් වල බර වැඩි හින්දා සමහරක් කම්පැනිස් වලින් ස්පයින් ෂීල්ඩ් බෑග් කියලා හදලා තියෙනවා. ඒ කියන්නේ මේ මුළු රටම දන්නව නේද මේ බෑග් වලින් එන ප්‍රශ්නේ. අපි නම් ඉස්කෝලේ යන්න ගෙදරින් ස්කූල් වෑන් එකට මේ බෑග් එක දාගෙන නැගලා ආ ඉස්කෝලේ ඉස්සරහින් බහිනවනේ. ඒත් අර ගම් වලින් අපේම යාළුවෝ මොනවද කරන්නේ? මේ බෑග් කරේ දාගෙන කොයි තරම් දුර ඇවිදිනවද? එංගොල්ලට එතකොට මොකද වෙන්නේ? මේ බෑග් අපිට ලොකු ප්‍රශ්නයක්. මම චූටි ඉල්ලීමක් කරනවා ගවර්න්මන්ට් එකෙන්. මේකට පොඩි ඩිසිෂන් එකක් ගන්න. නැත්තම් අපිට ඉස්සරහට මොනවාද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැරි වෙයි. මේක අපිට ලොකු ප්‍රශ්නයක්. අපේ රටට මේක ලොකු බලපෑමක් වෙයි. අසා සිටි ඔබ සමට ස්තුතියි. Young Memory.